හොස්පිටල් ඇඩ්මිෂන් කියන සල්ලුවෙන් වහලා රෝගීන්ගේ ජීවිතත් එක්ක කරන භයානක සෙල්ලමක් කියලා. channel එකේ ඉන්නකොට ඔබේ අංකය තියෙන්නේ 75 80 100 150. ඔබට කිසිම දවසක නිවැරදි මෙඩිකල් කෙයාර් එක එතනින් ලැබෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්න තරම් බුද්ධිමත් වෙන්න. ලංකාවේ ක්‍රමය හොඳයි කියලා කියන්නේ තේරුමක් නැතුව වැඩි පිරිසකට මොනවා හරි දෙයක් කරලා වැඩි ඡන්ද ගාණක් ගන්න බලාපොරොත්තු වෙන දේශපාලන ක්‍රමය සහ ප්‍රයිවට් ප්‍රැක්ටිස් එක මත. ඒ කියන්නේ එක පුද්ගලයෙක් විශාල රෝගීන් සංඛ්‍යාවක් බල්ල වැඩි ආදායමක් ලබා ගන්න මානසිකත්වයේ ඉන්න වෛද්‍යවරු කියන කණ්ඩායම් දෙකට විතරයි මේ ලංකාවේ පවතින ක්‍රමය හොඳයි කියලා කියන්න පුළුවන්. ඔව් අද මේ කතා කරන්න යන්නේ අලුතෙන් වෛරල් වෙන කාරණයක් සම්බන්ධයෙන්. මම මේකේ මාතෘකාව හැටියට දාන්න කැමතියි. හොස්පිටල් ඇඩ්මිෂන් කියන සල්ලුවෙන් වහලා රෝගීන්ගේ ජීවිතත් එක්ක කරන භයානක සෙල්ලමක් කියලා. ඉතින් ඇත්තටම මේ ගොඩක් කාලෙකින් යන කතිකාවතක් තමයි මේ ලංකාවේ ක්‍රමය සහ බටහිර ක්‍රමය කියන දෙකෙන් මොකක්ද හොඳ කියන එක. මේ මාතෘකාව ආපහු මතුවෙන්නේ දැන් ළඟදී ආපහු වෛරල් වෙන Facebook post එකක් තියෙනවා. ඒ තමයි එංගලන්තයේ එංගලන්තයේ ජීවත් වන ලාංකිකයෙක්ගේ appendectomy හදලා appendix පුපුරලා ඔපරේෂන් කරලා ඔහුගේ ජීවිතේ බේරගත් අවස්ථාවක් සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ Facebook එකේ පළ කරලා තියෙන post එකක් සම්බන්ධ නිසා. ඉතින් ඊට අමතරව මම ඔබට මතක් කරන්න කැමතියි කලින් වෛරල් වෙච්ච තා Facebook post එකක් තිබ්බා. ඒ තමයි තරුණ කාන්තාවක් හෘද රෝගයක් සම්බන්ධයෙන් ඇයට ප්‍රතිකාර කරන අංශය විසින් පැහැදිලිව ඇයට ප්‍රවසර දෙනවා ඔබගේ රෝගී තත්ත්වයේ බරපතලකම සහ ඇයට ලැබිය යුතු attention එක කොයි වගේ තත්ත්වයක තියෙන්න ඕනද කියලා. එහෙම තියෙද්දිත් ඇය රෝහලට ඇඩ්මිට් වුණාට පස්සේ ඇය පුටුවේ ඉන්නවා. ඇය කලැප්ස් වෙනකම් ඒ කියන්නේ ඇය අසාධ්‍ය තත්ත්වයටපත් වෙනකම් ඊට පස්සේ තමයි ඇයට මෙඩිකල් attention එක හම්බ වෙන්නේ. ඒත් ඇයගේ ජීවිතය අහිමි වෙනවා. ඊට අමතරව අපි දැක්ක තව වෛරල් වෙන වීඩියෝ එකක්. ඒක තමයි කැනඩාවේ ETV එකක් තුල තරුණයෙක් ඇත්තටම ජීවිතය අහිමි වෙනවා සෞඛ්‍යමය කාරණයක් මත ඔහුට ප්‍රතිකාර ලැබීමටත් පෙර. මේ වීඩියෝ එකත් ලංකාව තුල වෛරල් වුණා. ඊට අමතරව අපි දවස ගානේ ඕනෑතරම් දකිනවා අපිට තරුණ ජීවිත ඒ වගේම අනෙක් පුද්ගලයන්ගේ ජීවිත සෞඛ්‍ය අංශය තුල නැති වෙන අවස්ථාවල් පිළිබඳ විවිධාකාරයක ගැටලු මතු කරන පෝස්ට්. මම කතා කරන්නේ මේ කිසිම එක් සිද්ධියක් සම්බන්ධයෙන්වත් එහෙම නැත්නම් එක් ආයතනයක හෝ එක් පුද්ගලයාගේ කාරණාව සම්බන්ධයෙන් නෙවෙයි. මම මෙතන කතා කරන්නේ මේ ක්‍රම දෙක ගැන. මොකද ලංකාවේ අවස්ථාවකට වෛද්‍යවරු පවා මේ ලංකාවේ ක්‍රමය හරි හොඳයි කියලා මතයක් ජනගත කරන්න උත්සාහ කරනවා. අතම අවාසනාවුනොත් මම මුලින්ම මේ වාක්‍ය තනි වාක්‍ය කෙරෙට කියන්නේ ලංකාවේ ක්‍රමය හොඳයි කියලා කියන්නේ තේරුමක් නැතුව වැඩි පිරිසකට මොනවා හරි දෙයක් කරලා වැඩි ඡන්ද ගාණක් ගන්න බලාපොරොත්තු වෙන දේශපාලන ක්‍රමය සහ ප්‍රයිවට් ප්‍රැක්ටිස් එක මත. ඒ කියන්නේ එක පුද්ගලයෙක් විශාල රෝගීන් සංඛ්‍යාවක් බල්ල වැඩි ආදායමක් ලබා ගන්න මානසිකත්වයේ ඉන්න වෛද්‍යවරු කියන කණ්ඩායම් දෙකට විතරයි මේ ලංකාවේ පවතින ක්‍රමය හොඳයි කියලා කියන්න පුළුවන්. ඇයි මම එහෙම කියන්නේ? අපි ඉස්සෙල්ලාම මේ ළඟදී වෛරල් වෙන පෝස්ට් එකක. මේ වෛරල් වෙන පෝස්ට් එක තුල අය පැහැදිලිව කියනවා මේ එංගලන්තයේ ක්‍රමයේ තියෙන අඩුපාඩු. ඇයට කතරම් අපහසු වුණාද තමාගේ ස්වාමි පුරුෂයාට මෙඩිකල් ඇටෙන්ෂන් එක ගන්න කියන එක ඇය පැහැදිලිව මේකෙදි පැහැදිලි කරලා තියෙනවා. ඒතකොට ඒ අත්දැකීමත් සහිතව රෝහලට ඇතුළත් වීමෙන් පසු ඔහුට ලැබුණ කෙයා එකක් කියන එක දෙකමත් විඳලා තමයි ඇය මේ නිගමනයට එන්නේ මේ ක්‍රමය කොයිතරම් හොඳද කියලා. මතක තියාගන්න. ඇය මේ ක්‍රමය හොඳ විතරක් නෙවෙයි කතා කරන්නේ. හොඳ නරක දෙකම කතා කරලා තමයි අවසාන වශයෙන් ඇය ඇගේ කන්ක්ලූෂන් එකට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මම ඔබට තව කාරණයක් මතු කරලා දෙන්න කැමතියි. අපේ වෛද්‍යවරු හරියට නැත්තම් මේ ලංකාවේ ක්‍රමය හරි කියලා කියන හදරාය මහ ලොකුවට හයිලයිට් කරා අර කැනඩාවේ ETV එකේ තරුණයෙක් මිය යන සිද්ධිය. ඇත්තටම මෙඩිකල් ඇටෙන්ෂන් එක හරියට ලැබෙන්නත් ඉස්සෙල්ලා. හැබැයි ඕගොල්ලෝ හිතුවද කැනඩාවේ ඒ එක වීඩියෝ එක වෛරල් වෙලා මුළු ලෝකෙම ගිහිලා ලංකාවටත් එන්න තරම් බරපතල වුණේ ඇයි කියලා. මොකද කැනඩාවේ රෝගියෙක්ට ඒ වගේ තත්ත්වයක් ඇති වෙන එක ඒ තරම් කලාතුරකින් සිද්ධ වෙන වැදගත් සිදුවීමක්. සාමාන්‍යයෙන් අපේ කැෂුවල්ටි වෝඩ් එක කැෂුවල්ටි යුනිට් එකේ ඊට පහුවෙන්ද උදේ ඔබ රෝගීන් බලන්න ගියොත් ඔබට බලා ගන්න පුළුවන් වේවි. වාට්ටුව එක වාට්ටුවක විතරක් ඇඳවල් කීයක තිර රෙදි දාලා කවර් කරලා තියෙනවා. කැනඩාවේ එක ජීවිතයක් අහිමි වෙනවා කියන එක මුළු ලෝකෙම වීඩියෝ එක වෛරල් වෙන්න තරම් ඒ සෞඛ්‍ය ශාස්ත්‍රයට කලාතුරකින් සිද්ධ වෙන දෙයක් වුණාට ලංකාවේ රෝහල් ක්‍රමයේ තුල වාට්ටු තුල මේක ඇත්තටම වෛද්‍යවරු පවා ගණන් නොගන්න තත්යකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේ එකක් ගැන Facebook post එකක් දැක්කොත් අපේ වෛද්‍යවරු ෆයර් වෙන ගානට මේක සාමාන්‍යකරණය වෙලා නැත්නම් ඒ වගේ දෙයක් ගැන ජනතාව කතා කළ යුතුවත් නැහැ තියෙන මට්ටමක තමයි ලංකාවේ සෞඛ්‍ය ක්‍රමය ඇවිල්ලා තියෙන්නේ.
මෙන්න මේක තමයි ඒ පෝස්ට් එක ඒ වෛරල් වෙච්ච එක අපි හරියටම කියව ගන්න ඕන විදිය. තුන්වෙනි කාරණේ තමයි මම ඔබට ආපහු මතක් කරන්නේ අර තරුණ කාන්තාව. මෙඩිකල් ඇටෙන්ෂන් එක ලැබෙන්නත් පෙර කොලැප්ස් වෙලා වැටෙනවා වාත්තුවේ පුටුවක වාඩි වෙලා. හැබැයි නමට ඇය හොස්පිටල් එකට ඇතුළේ. අපේ ගොඩාක් අය කියන්න හදනවා මේ ළඟදි වෛරල් වෙන පෝස්ට් එකේ අපෙන්ඩික්ස් එක රප්චර් වෙනකන් ඩයග්නෝස් කරගන්න බැරි වුණා කියලා. මම ඔයගලගෙන් අහන්න කැමතියි. අපේ වාට්ටු ඇතුළේ ඉන්න ලෙඩ කී දෙනෙක්ගේ අපෙන්ඩික්ස් එක රප්චර් වෙනකන් ඩයග්නෝසිස් එක මිස් වෙනවද කියලා. අර රෝගිය අඩුම ගානේ හිටිය රෝහලෙන් එළියේ තමන්ගේ ගෙදර. හැබැයි ඔබ හිතනවාද මේ අපෙන්ඩික්ස් එක රප්චර් වෙනකන් ඩයග්නෝසිස් එක මිස් වුණා කියන කාරණය මත ඒ ක්‍රමය අපේ ක්‍රමයට වඩා අඩුපාඩු සහිතයි කියලා කියන්න තරම් ඔබේ හෘද සාක්ෂි එකක ඔබට කතා කරන්න පුළුවන්. වාට්ටු ඇතුළේ ඉන්න ලෙඩ කී දෙනෙක් අපෙන්ඩික්ස් රප්චර් වුණාට පස්සේ අපි ඔපරේෂන් එකට අරගෙන තියෙනවා. මගේ ඥාතියෙක් ඉන්නවා ප්‍රයිවට් එකේ කන්සල්ටන්ට් සර්ජන්ලා බැලුවට පස්සේ අපෙන්ඩික්ස් එක රප්චර් වුණාට පස්සේ තමයි ඔහු ඩයග්නෝස් කරලා රෝගයට ඇඩ්මිට් කරලා ඔපරේෂන් කරන්නේ. මේවා වෛද්‍යවරු හැටියට අඩුපාඩු හැටියට සලකන එක තමයි වැරද්ද. මොකද මේවා සාමාන්‍ය සිස්ටම් එකක් තුළ මිනිස්සුන්ගෙන් වෛද්‍යවරු වෙන්න පුළුවන් සාමාන්‍ය අඩුපාඩු. මේක සිස්ටම් ෆේලියර් එකක් හැටියට පෙන්වන්න උත්සාහ කරන එක ඇත්තටම කනගාටුදායකයි. අර කාන්තාව ඔබ මෙතන අපෙන්ඩික්ස් රප්චර් එක වැරද්දක් හැටියට පෙන්වන්න හදනවා. අර තරුණ කාන්තාව හෘද රෝගිය අඳුරගෙන ඇයට ස්පෙෂල් කෙයාර් එකක් ලැබෙන්න ඕන කියලා ඇගේ යුනිට් එකෙන් පැහැදිලිව සඳහන් කරලා තියෙද්දි නමට රෝහලට ඇඩ්මිට් වෙලා පුටුවක වාඩිලා ඉන්නවා කොලැප්ස් වෙනකම්. එතකොට ඔබේ තර්කය මොකක්ද ඒක සාධාරණීකරණය කරන්නේ? මම මේ කතා කරන්නේ මේ කිසිම තනි සිද්ධියක් සම්බන්ධයෙන් නෙවෙයි. මොකද ඔබම හිතලා බැලුවොත් අර කාන්තාව ඉන්න වාත්තුවේ ඊට අමතරව ලෙඩ්ඩු 100 ගාණක් පොලිමක ඉන්නවා. රෝහලේ ප්‍රතිකාර කරන්න ඉන්නේ වෛද්‍යවරු එක්කෙනා හෝ දෙන්නයි ඒ වාත්තුවට. ඉතින් ඕන් දෙන්නට අර කියන කියා එක දෙන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒකයි සිස්ටම් ෆේලියර්. අන්න ඒක තමයි අපේ ක්‍රමයේ තියෙන වැරද්ද. මෙන්න මේක තමයි අපි අඳුනගෙන හරි ගස්ස ගන්න ඕනේ. මොකද අර වාට්ටුවේ අර කාන්තාවට අමතර හිටපු ලෙඩුන්ගෙන් 80%ක් රෝහලක වාට්ටුවක සිටිය යුතු රෝගීන් නෙවෙයි කියන එක අපි කවුරුත් දන්නා. මේ සිස්ටම් එකේ අවුරුදු ගානක් වැඩ කරපු අපි මේක හොඳටම දන්නවා. ලංකාවේ වැඩිම ඇඩ්මිෂන් තියෙන රෝහලක් වන කුරුණෑගල රෝහලේ කැෂුවල්ටි එකක් ඉවර වෙනකොට වීකෙන්ඩ් එකේ දවස් 3ක් කැෂුවල්ටි එකක් තියෙනවා. මේකට වෝඩ් රවුන්ඩ් එක කරද්දී ඇඳන් ටික පිරලා ඇඳන් උඩ ලෙඩ්ඩු දෙන්න තුන් දිනක් එක්ක ආපහු පුටුවල වාඩිලා තව 50ක් විතර තියෙනවා. මේ වෝඩ් රවුන්ඩ් එක පැය භාගින් කරලා අටට ආපහු තියටර් එකට යනවා ડોක්ටර්ස්ලා. මෙන්න මේ වගේ ක්‍රමයක් තුල මේ රෝගීන්ට නිවැරදි කෙයාර් එකක් ලැබෙනවා කියලා ඔබ හිතනවද? මේ සිස්ටම් එක තවදුරටත් කර උඩ තියාගෙන මේකට වැඳ යන්න ඕන කියලා ඔබ හිතනවද? අර එංගලන්තේ වුණත් එන කොල්ලයි බල්ලයි හැම එකම වෝඩ් එකට ඇඩ්මිට් කරලා තිබුණා නම් අර අපෙන්ඩික්ස් රප්චර් වුණාට පස්සේ හරිවත් අර රෝගියාට අර වගේ කියා එකක් දීලා ඔහුගේ ජීවිතේ බේර ගන්න පුළුවන් වෙයි කියලා ඔබ ප්‍රායෝගිකව හිතනවද? මේ ක්‍රමය අනිවාර්යයෙන්ම වෙනස් විය යුතුයි. මේ අඩුපාඩු මෙහෙම පෙන්නද්දි බටහිර වෛද්‍ය ක්‍රමයේ උපත සිද්ධ වෙච්ච බටහිර නැත්නම් එංගලන්තයේ ක්‍රමය නැවත නැවතත් ඇයි පවතින්නේ? මේක උඩින් බලමු බැලමටම අපිට මේකේ හරි මොකක්ද වැරද්ද මොකක්ද කියලා තෝරගන්න පුළුවන්. මේ ක්‍රමය හඳුනාගත්ත උපරිම වශයෙන් විද්‍යාත්මක සාධක මත පිහිටලා තමන්ගේ ප්‍රැක්ටිස් එක කරගෙන යන එංගලන්තයේ කොච්චර කොහොම අඩුපාඩු පෙන්වුවත් ඒ ක්‍රමය තවමත් පවත්වාගෙන යනවා. ලංකාවේ අපි කවදාවත් දකින්නේ නැහැ විද්‍යාත්මක ක්‍රමයට හරියට ඇප්ලයි වෙනවා. අපේ සිස්ටම් එකේ කිසිම ડોක්ටර් කෙනෙක් ඔඩිට් එකක් කරන්නේ නැහැ. කිසිම ડોක්ටර් කෙනෙක් දන්නේ නැහැ තමන් කරන ප්‍රතිකාරවල කොයිතරම් දුරට සාර්ථකත්වයක් අසාර්ථකත්වයක් තියෙනවද කියලා. ඔහේ කරගෙන යනවා. මෙන්න මේ ක්‍රමය නිසා තමයි මේ වර්තමානයේ ලංකාව තුළ තියෙන වැරදි ක්‍රමය අපිට පවත්වාගෙන යන්න පුළුවන්. කවදාද එක ඔඩිට් එකක් හරියට කරොත් මේ සිස්ටම් එක කොයිතරම් අසාර්ථකද කොයිතරම් ෆේල්ද කියන එක අපි හැමෝටම බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ වැඩි බලපෑම තියෙන්නේ ඔබට ජනතාව හැටියට. ඉතින් අපිට මේකට රාජ්‍යයට ඇඟිල්ල දික් කරන්න බෑ. මොකද ජනතාව මේ ක්‍රමය ඉල්ලනවා නම් රාජ්‍යයට මේකට මැදිහත් වෙලා මේ ක්‍රමය හරි ගස්සන්න පුළුවන් කමක් නෑ. ඒක නිසා වෙනස ඔබෙන් පටන් ගන්න ඕනේ. මම ඔබට මුලින් මෙහෙම දෙයක් කියන්නේ. වෛද්‍යවරු කියන්නේ විශේෂ කණ්ඩායමක් නෙවෙයි. ඔබ වගේම සාමාන්‍ය විදිහට ඉපදිලා සාමාන්‍ය විදිහට ඉගෙනගෙන යම් කිසි විශේෂ ක්ෂේත්‍රයක උපරිමයට ආපු පිරිසක් විතරයි. ડોක්ටර් කියලා කියන්නේ ඔබත් එක්ක ඔබේ ක්ලාස් එකේ එහා පැත්තේ කුටියේ වාඩි වෙලා හිටපු කෙනා තමයි බයෝ වලින් A level කරලා මෙඩිකල් ෆැකල්ටි ගිහින් ડોක්ටර් කෙනෙක් වෙන්නේ. ඔබ දන්නවා ඔබට කොයිතරම් දුරට ආසන්න හා සමාන වශයෙන් සමානද කියලා.
ඔබට යම් කිසි ආකාරයක යම් කිසි විෂයක නැත්නම් විෂයන් කීපයක ප්‍රගුණතාවයක් තිබුණාට ඔබ කිසිම ආකාරයක සුපර් හියුමන් කෙනෙක් නෙවෙයි. ඉතින් ඔබ හිතනවාද මේ වගේ පුද්ගලයෙක්ට එක දිගට ලෙඩ 50ක් 100ක් 150ක් බලන්න පුළුවන් කියලා? ඒක නිසා හොඳට මතක තියාගන්න ඔබ channel එකේ ඉන්නකොට ඔබේ අංකය තියෙන්නේ 75 80 100 150. ඔබට කිසිම දවසක නිවැරදි මෙඩිකල් කෙයාර් එක එතනින් ලැබෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්න තරම් බුද්ධිමත් වෙන්න. ඔබ රෝහලේ වාට්ටුවකට ඇඩ්මිට් වුණාම ඇඳේ ලෙඩ දෙන්න තුන් දෙනා ඉන්නවා නම් ඔබ ඉන්නේ පුටුවේ නම් ඒ වාට්ටුවේ ලෙඩ බලන්න ඉන්නේ වෛද්‍යවරු දෙන්න නම් තුන් දෙනා නම් ඔබ කීයටවත් බලාපොරොත්තු වෙන්න එපා ඔබට ඒ වාට්ටුව තුලින් නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර ලැබෙනවා කියලා. අඩුම ගන්න මෙන්න මේ දේ තේරුම් ගන්න තරම් ඔබ බුද්ධිමත් වෙන්න. ඔබ කොහේ හරි තැනකට බෙහෙත් ගන්න ගියාම ඔබ පුටුවේ වාඩි වෙන්න කලින් බෙහෙත් ටික දීලා ඔබට තුන්දුව දෙනවා නම් ඔබ හීනෙන්වත් හිතන්න එපා ඔබට නිවැරදි ප්‍රතිකාරය ලැබුණා කියලා. මොකද ඔබ වගේම තවත් පුද්ගලයෙක් ඔබට අමතරව තව විභාග දෙක තුනක් පාස් කරලා පුද්ගලයෙක් තමයි ඔබට ඒ ප්‍රතිකාර කරන්නේ. ඔහුට ඔබේ හිත කියවන්න. එහෙම නැත්නම් සියල්ලදත් නුවණ පහළ වෙච්ච පුද්ගලයෙක් නොවන බව තේරුම් ගන්න. මොකද මේ දේවල් ජනතාව පැත්තෙන් තේරුම් අරගෙන නිවැරදි දේ සඳහා හඬක් මතුනොත් තමයි රජයට උනත් මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. මෙන්න මේ කරුණු කාරණා ටික තමයි මට මුලින්ම ඔබට highlight කරලා පෙන්වන්න අවශ්‍ය වුණේ. මොකද මේ වෙනස මුලින්ම තේරුම් ගන්න ඕන ඔබේ පැත්තේ. ඔබ තේරුම් ගත්තොත් ඔබට අහිමි වෙන දේ ගැන. ඔබ පටන් ගත්තොත් හඬක් නගන්න ඔබට අහිමි වෙන දේ ගැන. අපිට පුළුවන් මේක ආපහු හරි පාරට ගන්න. එහෙනම් හිතමු අපි ගැන හිතමු. අපි වෙනුවෙන්